සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා ඇසතු බෝමුලදී දස බිම්බරක් මාරසේනග පරද වෙලා උතුම් වූ බුද්ධත්වයට පත්ව ගෞතම බුදු පියාණන් වහන්සේ ලොව අතැඹුලක් සේ දකිමින් ලෝකයට පැහැදිලි කරන්නට යෙදුනේ අතිශය පරම නිර්මල සද්ධර්ම සාගරයයි. ඒ අතරින් අතින්ත විෂයන් පිළිබඳවද උන්වහන්සේ දේශනා කළා. ඒ ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය, කර්ම විෂය යනාදියයි. ඒ පිළිබඳ දේශනා කොට වදාළේ ඉතා අල්ප වශයෙන්. එසේ වදාළේ ලෝකය පිළිබඳ සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීම අතිශය දුෂ්කර කාරණාවක් නිසායි. වත්මන් සමාජය දාමින් ඈත් වෙලා වත්කම් විලස පවුකම් ඇත සිත්හි වෙලා සත්දම් කොතෙක් පෙව්වත් සිත් ගල්ම වෙලා අත්කර දුන්දියුන අපගෙන් දුරස් වෙලා මිනිසා මිනිසාට අනවින කරති කපා කොටා වෙඩි තියලා මරති නොමිනිස ගුණ මාකු ඊතල විදිති ලෝක විනාසෙට මේ මුල පුරති ලෝක විනාසෙට මේ මුල පුරති මිනිස් ගුණේවල් වැදිලා යන්නේ වලස් ගතිය කාර පින්නා ගන්නේ විලස් මෙලෙස හැමදාමද වන්නේ මනස් දුබල වී බිය ඇතිවන්නේ මනස් දුබල වී බිය ඇතිවන්නේ වත්මන අනාගතයද ඉන් වෙනසෙනවා බිය හාසකය වැඩි වී සිත් රිදවනවා නොපනත් කිරුල ගත් පාපය මෝරනවා ලෝක විනාශය මෙමගින් සිදු වෙනවා